ඉතින් ළමයි කාමද හැමෝටම ඉතිං මේ විඩියෝ අතර මේ ප්ලෑන් කරල ගන්න විඩයක් නෙමෙයි ඉති මට ඒත්ති වැඩ කරන ගමන් ඉත්තේ මට හිතුරු දෙගෙන කියන්න තමයි මේ අනු මේ වීඩක ෂෝට් කරන්න හරද ඉතිං හරිටම තැන් වෙලාව රෑක් කොළහයි විනාඩී එකක් කලා වෙන හරද හරිටම රෑක් කොළහයි විනාඩීකය වෙලාව ඉතිං මං වැඩ කරන්න ගමන් නිගංග මට හිතුන මේ කතාව වලට කියන්න ඕනි කියලා අරද ඉතිං සාමාන්‍යෙන් ගොඩතරක් මම ලයිවගේ දකිද්දී කමෙන්ට් සස්ස දකිද්දී මට හිතුන දෙයක් තමයි ගොඩාක් දෙනෙක් හිතන දෙයක් තියෙනවා ඉතිං සාමාන්‍ය අප හිතනවන ළමයි අපට තියෙන දේවල්ලට වඩා අපිට නැති දේවල් ගැන අපි ගොඩාක් හිතනවා තියෙන දේවල් ගැන අපි අඩුවෙන් එතන අපිට මේද තිබ්බනං අරයට මේක තියෙනවා මෙයට මේක තියෙන මරතේ වගේ දේ තිබ්බනං කියලා අපි හැමෝම හිතනවා ඉතින් අදන්න ඒ ගැනද පොඩ්ඩක් පොඩි එක්ස්ප්ලයින් එකක් දෙන්න යන්නේ ඉතින් මේක පොඩි වීඩියෝ ක්ලිප් එකක් වෙයි ඉතින් අපි වීඩියෝ එකකින් බලමු අපි කතා කරමු ඉතින් වීඩියෝ එකට යන්න ගැනම මෙහෙම කතාව ස්ටාර්ට් කරගෙන යන්න ඉතින් මම සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් දැන්ම සබ්ස්ක්‍රයිබ් කරන්න ඉතින් මේ වීඩියෝ එක වටිනා කියලා හිතනවනම් ඔයාලා අනිත් යාළුවන්ට බලන්න ෂෙයා කරන්න ඉතින් මට හිතන දෙයක් කියලා මම මේ කියන්නේ ඉතින් මගේ මට්ටමින් ඉතින් සාමාන්‍ය හිතන්නකෝ සාමාන්‍යයෙන් අපිට අපේ ළඟම ඉන්න අපිට කෝල් කරන්න නැත්නම් ඔක්කොම මැසේජ් එකක් දාන්න නැත්නම් අපි සාමාන්‍යයෙන් හිතනවා මේ එක්ක අපේ මොකක් හරි වැරද්දක් කළාද මොන හරි දෙයක් කළාද එහෙම නැත්නම් අපි අන්ඉම්පෝටන්ට් අපිව වැදගත් නැතුවද කතා කරන්නේ නැත්තේ ළමයි එහෙම දෙයක් නෑ හරිද ඉතින් මම දන්න විදිහට එහෙම දෙයක් නෑ සාහන කරන්ට් එකක් ගියා ඉතින් එහෙම දෙයක් නැහැ මේ සාමාන්‍යයෙන් ළමයි සමාජයේ තියෙන දෙයක් තියෙනවා කෙනෙක්ගේ මයින්සෙට් එක හැදලා තියෙන්නේ තමන් වෙනුවෙන්ම අර ෆෝකසින් එකක් හදාගත්ත තැනකරනේ. ඉතින් ගොඩක් දෙනෙක් අහනවා ඇයි එහෙම වෙන්නේ? ඇයි එහෙම වෙන්නේ? සාමාන්‍ය රිප්ලයි එකක් ලේට් වුණත් මමත් එහෙමයි ළමයි. ඉතින් රිප්ලයි එකක් ලේට් වුණත් මම හිතනවා මං අන්ඉම්පෝටන්ට් මම වැදගත් නැතුවද එහෙම කියලා අපි හිතනවා. හැබැයි අපි එහෙම හිතලා පොඩි අර සයිලන්ස් එකක් කරන සයිලන්ස් එක අපි පොඩක් නිහඬ වෙනවා. ඒ නිහඬ වෙන එක ළමයි ඇත්තටම මේ අපිට අපේ ගැන අපි ගැන අපිට චුට්ටක් කල්පනා කරන්න පුළුවන් ඒ අර නිහඬ වෙන එකත් එක්කලා. ඉතින් ඔහොම තමයි අර අපේ මයින්ඩ්සෙට් එක ළමයි හැදිලා තියෙන්නේ කෙනාගෙන් කෙනාට වෙනස් විදිහට නෙවෙයි ළමයි. අපිට කෙනෙක් කතා කරන්නේ නැත්නම් අපි හිතනවා එක්ක මේ අපිව වැදගත් නැතුව තමයි මේ කතා කරන්නේ නැත්තේ කියලා. හැබැයි ඒ කෙනාට අපිව වැදගත් ළමයි. කතා කරන කෙනාව අම්මා තාත්තා සහෝදර සහෝදරය ආදරවන්තයෝ වෙන්න පුළුවන්. ඉතින් ඒ කෙනාට අපිට ඒ කෙනාව අපිට වැදගත් නැතුව නෙමෙයි ළමයි. අපි ඉන්න ස්ටේජ් එකකින් යාළුවා හිතන විදිය වෙනස්, අපි හිතන විදිය තවත් විදියක්. ඉතින් ඒ නිසා තමයි අර අපිට එහෙම හිතෙන්නේ. සාමාන්‍ය අපි හිතනවා මේ අපි දැන් හැමෝම ඉන්න හිතනවා දැන් ස්ට්‍රෝං වෙලා ඉන්න try කරනවා. හරිද? අපිට මොනක් හරි දෙයක් වුණ ගමන් අපි එන්න ගොඩාක් ස්ට්‍රෝං අපේ භාෂාවෙන් එන්න ස්ට්‍රෝං වෙනවා. මට අවුලක් නෑ කියලා hina වෙනවා. ඒත සාමාන්‍යයෙන් රෑවෙදි ගන්නකො දැන් මම මේ ස්පීච් එක කරන්නේ දැන් රෑ 11 විතර. ඉතින් රෑවෙදි හිතනවා හිත ඇතුලේ කෙනෙක් මොනවද කියලා ඇහෙනවා නේද ළමයි? හිත ඇතුලේ කෙනෙක් මොනවද කියනවා සාමාන්‍ය අපිට උපදෙස් දෙනවා වගේ දෙයක් ඇහෙන්නේ නැද්ද වලට. ඉතින් එහෙම දෙයක් කියනවා හැබැයි අපි ඒ කෙනාව ඉග්නෝර් කරනවා. අපි ඒ කෙනාව කට් කරනවා. ඉතින් එතකොට ඒ කෙනාව කට් කරලා නිකන් අපි බිසි වෙන්න try කරනවා. ෆෝන් එක අරගෙන එක්කෝ මියුසික්ස් වීඩියෝස් මේ වගේ මොන හරි බලනවා. ඉතින් ඒ දවල් වලින් වෙන්නේ ළමයි අපේ මනස නිකන් අර ආයෙත් ඒ පැත්තටම එකතු වෙන එක විතරයි. මොකද අපේ සාමාන්‍ය මයින්ඩ්සෙට් එක හැදලා තියෙන්නේ කෙනෙක් මොන හරි දෙයක් කිව්ව ගමන් අපි ඒක ගොඩාක් හිතනවා. ඉතින් අර හිතන්නේ නැතුවත් බැහැ ළමයි. හරිද? සමහර දේවල් එක්කලා අපිට ඒ දේවල් හිතන්න වෙනවා. ජීවිතය ගැන අපි ගොඩක් කතා කරන අපේ ලයිව් සෙග්මන්ට්ස් වලදී ඉතින් මෙහෙම අර දැන් මම දැන් මේ අද කියන කතාවේ මේන් පොයින්ට් එක තමයි අපි හැමෝටම ස්ලෝ වෙන්න පුළුවන් ළමයි. අපි හැමෝටම ස්ලෝ වෙන්න පුළුවන්. ටයර්ඩ් වෙන්න පුළුවන්. සාමාන්‍ය මට ඒකද හොඳ නෑ කියලා ඒකට පොඩි ඇඩ්මිට් වෙන්න පුළුවන්. ඒකට එකඟ වෙන්න පුළුවන්. හැබැයි ඒක වීක්නස් එකක් නෙමෙයි ළමයි. ඒක අපිව හියුමන් වෙන එක. හියුමන් වෙනවා කියන්නේ අපි නිකන් අපි ස්ට්‍රෝං වෙනවා අපි නිකන් හයිය හිතක් තියෙන මිනිහෙක් වෙනවා කියන එක අපේ භාෂාවෙම කිව්වොත් සාමාන්‍යයෙන් මේ වීඩියෝ එකෙන් දැන් විනාඩි 4-5ක විතර ඇදලා තියෙනවා ළමයි. ඉතින් මේ වීඩියෝ එකෙන් මට මේන්ලි ඔයාලට කියන්න තියෙන්නේ
එකදේ හරිද මේ කතාව එකම එක දෙයාවල ගන්න ඕනේ හිතන්න කදවට කවුරුත් මැසේජ්ජක් තන්න ඇත්ත එක රිප්ලයි එකක් දෙන්න ඇත්ත කෝල්ල කෙන නැත්තම් ඔය එලෝන් නෙමේ ඔය තනි වෙලා නෙමේ ළමයි ඉතින් මම ඇයි මම ඒගන්නේ තනි වෙලා නෙමේ කියන ඒ දන්නවද ඔයාගේ ඇතුළ කෙනෙක් ඉන්නවා හැබැයි ඔයා කතාගන්න කෙනට ඔය වැදගත් හරද ඉතිං ඒ නිසා මේ කතාවෙන් මේම පොයින්ට එකතයි මට දෙන්න තියෙන්නේ ඔය තනි වෙලා නෙමේ ළමයි ගොඩක් අය හිතනවා ආමට කතා කරන්නේ මම තනි වෙලා මොමේ මේකල ගොඩ ළමයි මේ ඔයා තනි වෙලානේ මේ වීඩිය එක දෙන්නේ ආව ඉන්ස්පය කරන්න ඉතිං තනි වෙලා නැහැ ඔයාට පුළුවන් ඔයාගේ මට්ටමින් ආගේ ජීවිත චෝට්ටක් කර ඉස්සරට නවා හිතන් දැකක ඔයා තනි වෙලානේ වගේ මොකක්කරේ කො වීඩියෝස් බලනවා ප්‍රේස්බුක් ස්ටෝල් කරනවා ඒ චුට්ටක් පැත්තකින් තියන්න ළමයි එකතන්න වාට පුළොන් ඒ ටයිම්මකට මට හරි පොතක් කියවන්න එක්වාගෙන නැත්තන් වගේ ස්ටඩියස් වැඩක් කරන්න දැන් කිය ස්ටඩිස් වැඩක් කරන්න විදිකුන්න පොදක් කියන්න හිතට එන්න ගොඩා කවුල් කියල හැබැයි ළමයි පොඩ්ඩක් ට්‍රයි කරල බලන්න ඒ වගේ දෙයක් කරන්න එතකොට ආට පුළුවන් ආට එලෝ නෙමේ තනි වෙලා නෙමේ ඔඩි ස්ට්‍රෝම් වෙන්න පුළුවන් අයිස්ට්‍රෝන් ගුලොත් ආගේ නයිට්ක සේෆ් ඉතිං හව තමයි ළමයි මං ඉලා විඩිය අරගන්න ගොඩක් අයට සමරට රට නින්දන්න ගොඩක් ප්‍රශ්න තියෙනවානේ ඉතින් එන අපි ඊළඟ වීඩියෙන් හම්ම දැන් මෙතන විනාඩි 7කට කිට්ටු වෙන්න මේ ස්පීච් එක ගිහිල්ලා තියෙනවා මම වැඩ කරන ගමන් ළමයි අතර මේ ස්පීච් එක අරගෙන ආවා ඉතින් මේ කතන්දර මට කියන්න ඕනේ හින්දා තමයි මම පොඩි වීඩියෝ ක්ලිප් එකක් අරගෙන කිසිම ප්ලෑන් එකක් තිබ්බේ නැහැ ගයිස් මේ වීඩියෝ කරන්න ළමයි ඉතින් එහෙනම් අපි ඊළඟ වීඩියෝෙන් හම්බෙමු මේ ලයිව් සෙග්මන්ට් වල එකතු වෙන්න ආදරෙන් අහන්න හැමදාම එන අපි ඊළඟ වීඩියෝෙන් හම්බෙමු සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් දැන් බලලා තියෙන සබ්ස්ක්‍රයිබ් බටන් එක ක්ලික් කරලා සබ්ස්ක්‍රයිබ් කරන්න එහෙනම් අපි ඊළඟ වීඩියෝෙන් හම්බෙමු හැමෝම පරිස්සමට ඉන්න ඕනේ ජය වේවා